හරි ළමයි බලා ගන්නකො දීපද ප්‍රකාශනයේ ටියුට් එකේ 8 වෙනි ගාන 8 ඒකේ තියෙනවා ළමයි සමචතුරස්‍රාකාර කාමරයක පැත්තක දිග මීටර 2a ධන 3b ලෙස දී ඇතනම් කාමරයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය a හා b ඇසුරෙන් ලියා ප්‍රසාරණය කර දක්වන්න. කාමරයේ සමචතුරස්‍රාකාරයි. හරි. දිග 2a ධන 3b කියලා තියෙන්නේ. දිග 2a ධන 3b. එහෙනම් මේ පැත්තත් කීයද? 2a ධන 3b නේ සමචතුරස්‍රාකාර කාමරය යන්නේ. කියනවා කාමරයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක්. වර්ගඵලය ඒරියා එක වර්ගඵලය කොහොමද වෙන්නේ? දිග ගුණ කිරීම දිග. හරි. පළලක් නැහැ නේ සමචතුරස්‍රාකාර වල දිග ගුණ කිරීම දිග. ඒ කියන්නේ මේකේ එන්නේ මොකද්ද? 2a ධන 3b ගේ වර්ගය. හරි. හරි. මේ තියෙන්නේ මොකද්ද? මේ 2a ධන 3b ගේ වර්ගයනේ දිගේ වර්ගය එන්නේ. හරි. ඒ කියන්නේ 2a ධන 3b ගුණ කිරීම 2a ධන 3b. ඒ කියන්නේ 2a ධන 3b ගේවා 2. 2a ධන 3b ගේ වර්ගය. මේ වර්ගායිතයක් තියෙන ඔයාලා සුළු කරන්න දන්නවා. කොහොමද? පළවෙනි පදයේ වර්ගය. ඒ කියන්නේ 2a ගේ වර්ගය ධන මෙන්න මේ පද දෙකේ ගුණිතය 2a ධන 3b ගුණ කරලා ආපහු එයා දෙකෙන් ගුණ කරන්න ඕනේ. ධන අවසාන පදයේ දෙවෙනි පදයේ වර්ගය 3b ගේ වර්ගය. හරිනේ. මෙතන ධන හින්දා මෙතන ධන එන්නේ. හරි. මේ ලකුණු දෙකම ධන නේ. එහෙනම් මැද පදයේ ධන එන්නේ. හරි. 2a ගේ වර්ගය කියන්නේ මොකද්ද? මෙතන මේ දෙක වර්ග පදයේ තියෙන්නේ. a ගේ වර්ග මෙහෙම දෙකේ බලයකුත් වෙනවා. a ගේ බලයකුත් වෙනවා. හරිද? a ගේ දර්ශකයක් වෙනවා. මෙහෙමනේ වරහන් සුළු කරපුවාම වෙන්නේ දෙකටත් id aටත් id. දෙකේ වර්ගය කියන්නේ 4යි. a ගේ වර්ගය ධන මෙතන 2a ගුණ කිරීම 3b කියන්නේ 6යි ab. අපහු මේක දෙකෙන් ගුණ කරද්දී 12යි ab. ධන 12යි ab ධන 3b ගේ වර්ගය කියන්නේ 3 වරක් 3 වර්ගය කියන්නේ 9යි. b ගේ වර්ගය කියන්නේ b වර්ගයම. ඔච්චරයි උත්තරේ. හරි. ඔයාලට ඕක ඕනේ නම් අනිත් විදියට ගන්නත් පුළුවන් ඉතින්. හරි. මේ මෙතන වර්ගඵලයේ a කියන්නේ මේ දෙකේ දිග ගුණ කිරීම දිගනේ. ඒ කියන්නේ 2a ධන 3b. එයා ආපහු ගුණ කරන්න ඕනේ 2a ධන 3b ගෙන්. ඕකම තමයි මෙතන ලියුවේ. ඊට පස්සේ මේ දෙන්න ප්‍රසාරණය කරන්න ඕනේ මේ 2a ගෙන් මෙයා ගුණ වෙනවා 4a ගේ වර්ගය. 2a ගෙන් 3b ගුණ වෙනවා ධන 6යි ab. ඊට පස්සේ 3b ගෙන් 2a ගුණ වෙනවා එතනත් වෙනවා ධන 6යි ab. ඊට පස්සේ 3b ගෙන් 3b ගුණ වෙනවා ධන 9යි b ගේ වර්ගය. හරි. එතනත් එන්නේ 4a ගේ වර්ගයේ ධන 12යි ab ධන 9යි b ගේ වර්ගය. හරිද? ඔයාලා දැන් වර්ගායිත කියන ඒවා දන්නවනේ. ඒ හින්දා මෙහෙම දාගෙන එකපාරට සුළු කරන්න පුළුවන්. හරි. ඒ හින්දා එහෙම කරන්න. ඊට පස්සේ තියෙනවා 9 බලන්නකො. a සමානයි 2 හා b සමානයි 3 අවස්ථා සඳහා ඍණයේ ධන b ගේ වර්ගය සමාන a වර්ග ඍණ 2ab ධන b වර්ග බව සත්‍යාපනය කරන්න. මේ තියෙන්නේ මෙන්න මේ අගයන් සඳහා මේ රෝමිලක් අංග 1 2 හරි කියලා පෙන්වන්න තියෙන්නේ. හරිද? 9 වෙනි එක පළවෙනි මේකේ තියෙනවා a ගේ 9 වෙනි එක. හරි. 9. ඒකේ තියෙනවා a ගේ අගය කීයද? a 2යි b කියන්නේ 3යි. a 2යි b 3යි. පළවෙනි එක තියෙනවා ඍණයේ ධන b ගේ වර්ගයේ සමානයි a වර්ග ඍණ 2ab ධන b ගේ වර්ගය. ඕක තියෙනවා. හරි. a වර්ග 2ab ධන b ගේ වර්ගය. හරි. මේකේ මෙන්න මේ අගයන් දාපුවම මේ දෙපැත්තේ උත්තර සමානයි කියලා තමයි පෙන්වන්නේ. මේ දෙක සමානයි කියලා. හරිද? එහෙනම් අපි මුලින්ම ගමු මොකද්ද? වම් පැත්ත. වම් පැත්තට අගයන් ආදේශ කරනවා. හරි. වම් පැත්ත සලකනවා. හරි. වම් පැත්ත සලකා. ඒ පැත්තේ නම මොකද්ද? ඍණයේ ධන b ගේ වර්ගය. හරිද? වර්ගායිතයක් තියෙන්නේ. ඒට මොකක්ද ආදේශ කරන්නේ? ඍණ 2. මෙතන ඍණ ඒට ඒ වෙනුවට අපි 2 ආදේශ කරනවා. ඒ වෙනුවට 2 ආදේශ කරනවා. අතන ඍණ 2 වෙනවා. හරි. ධන b වෙනුවට කීයද ආදේශ කරන්නේ? 3. ඍණ 3 වර්ගය බලන්න. ඍණ 2 ධන 3 කියන්නේ ධන 1. එකේ වර්ගය කියන්නේ 1යි.
එකේ මොන බලය තිබ්බත් උත්තරේ එකයිනේ. හරි. ඊට පස්සේ දකුණු පැත්ත. දකුණු පැත්ත සලකමු. සලකා. හරි දකුණු පැත්ත සලකා කියන්නේ a වර්ග ඍණ 2ab ධන b ගේ වර්ගය. හරි. a ගේ වර්ගයේ a වෙනුවට අපි කීයද දාන්නේ 2යි. 2 වර්ගයේ ඍණ 2යි. a වෙනුවට අපි දාන්නේ 2. b වෙනුවට මොකද්ද දාන්නේ 3. ධන b ගේ වර්ගය 3 වර්ගය. හරි බලමු. 2 වර්ගය කියන්නේ 4යි. දෙවරක් දෙක මෙතන එනවා ඍණ. දෙවරක් දෙක 4යි. 4 වරක් 3 12යි. ධන 3 වර්ගය කියන්නේ 9යි. දැන් බලන්නකෝ. ධනය එකතු කරන 4යි 9යි 13යි. 13 ඍණ 12 කීයද? ධන 1යි. හරිද? එහෙනම් මේ වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. තේරුණාද? මේක තියෙන්නේ මෙන්න මේ අගයන් සඳහා මේ ප්‍රකාශන දෙක මේක සමානයි කියලා ඔප්පු කරන්නේ මෙන්න පෙන්නුවා. ඒ අගයන් දාලා පෙන්නුවා මේ පැත්තත් ධන 1යි මේ පැත්තත් ධන 1යි. හරිද? එතකොට මේ අගයන් සඳහා මේක මේ ප්‍රකාශනය සත්‍යයි. හරිද? එම නිසා කියන්න වම් පැත්ත සමානයි දකුණු පැත්ත. දකුණු පැත්ත. ඔච්චරයි. හරි. ඊළඟට ඒකමයි තියෙන්නේ b ඍණ වෙලා ඒකට අගයන් ආදේශ කරන්න තියෙන්නේ. හරි. ඒක කරන්න පුළුවන්. ඒකත් හදන්නම්කෝ. හරි. ඒක නම් මෙතන වරදිනවද නැහැ බලමු. දෙවෙනි එක ඍණේ b ගේ වර්ගය සමානයි a වර්ග ධන 2ab ධන b ගේ වර්ගය. හරි. බලන්නකෝ. ඒ කිව්වේ දෙකමනේ. ඔව්. අපි වම් පැත්ත ගමු. වම් පැත්ත එනවා a ඍණ b ගේ සම්පූර්ණ පූර්ණ වර්ගය. මෙතන එනවා ඒට කීයද ආදේශ කරන්නේ 2යි bට 3යි. 2 ඍණ 3 වර්ගය කියන්නේ මේ ඍණ 1යි. 2 ඍණ 3 කියන්නේ ඍණ 1යි. ඍණ 1 වර්ගය. ඍණ 1 වර්ගය කියන්නේ කීයද මේ? ඕනෑම ඍණාගයක දර්ශකය ඉරට්ටේ වෙද්දී උත්තරේ එන්නේ ධනාගයක්. මේ ඍණ 1 ගුණ කිරීම ඍණ 1නේ. ධන 1යි. හරි. ඔත්තේ වෙද්දී ඍණාගයමයි. නැත්නම් ඍණ පාදයකට දර්ශකය ඉරට්ටේ වෙද්දී අනිවාර්යයෙන්ම ධනාගයක් එන්නේ. මෙතන ධන 1යි. ඊට පස්සේ දකුණු පැත්තට යම්. දකුණු පැත්ත a වර්ග ධන 2ab ධන b ගේ වර්ගය. හරි. a වර්ගය a වෙනුවට 2 දානවා. 2 වර්ගය 2යි. a කියන්නේ 2යි b කියන්නේ 3යි. ධන b ගේ වර්ගය 3 වර්ගය. හරි. 2 වර්ගය කියන්නේ 4යි. අන්න එතන වරදිනවා තමයි. හරි. මේ හරි ගමක් නැහැ. ඒක සත්‍ය වෙන්නේ නැහැ උදේට. හරි. 2 වර්ගය කියන්නේ 4යි. මෙතන a ඍණ b නේ. මෙතන ඍණ 2යි ඍණ 2යි ab එන්න ඕනේ. හරි. එනවනම් මේ ඒ හින්දා කමක් නැහැ. මේක සත්‍ය නැහැ කියලා අපි කියමු. 2 වරක් 2 4යි. 4 වරක් 3 12යි. ධන 3 වර්ගය කියන්නේ 9යි. 4යි 12යි 16යි 16යි 6යි 16යි 9යි 25යි. ආමේ ඔතනදී වම් පැත්ත අසමානයි දකුණු පැත්ත වේ. එම නිසා දී ඇති අගයන් සඳහා ප්‍රකාශනය සත්‍ය නොවේ. සත්‍ය නොවේ කියලා ලියන්න. එමනේ වම් පැත්ත දකුණු පැත්තයි සමාන වෙන්නේ නැහැ නේ මේ අගයන් සඳහා. වම් පැත්ත අසමානයි දකුණු පැත්ත වේ. එම නිසා දී ඇති අගයන් සඳහා ප්‍රකාශනය සත්‍ය නොවේ. හරි. ඒක තමයි එන්නේ. හරිද? ඒක හරි. ඊට පස්සේ 10 වෙනි එක බලන්න. ඒක වල මේ මෙතෙන්ද a වර්ග ඍණ 2යි ab කියලා දාගත්තා නම් හරි. ඒ වුණාට කමක් නැහැ දැන්. එතන එන්න ඕනේ ඍණ 2යි ab කමක් නැහැ. දැන් අපි ඒක සත්‍ය නොවේ කියලා කිව්වනේ. හරි. ඊළඟ දිනවා 10 බලන්නකො 10 x ධන y සමානයි 5ද xy සමානයි 6ද වන විට x වර්ග ධන y වර්ගයේ අගය හොයන්නම්.
ළමයි මේ x ධන y ගේ අගයක් දීලා තියෙනවා 5යි. xy ගේ අගයක් දීලා තියෙනවා 6යි. හරිද? අහන්නේ මොකද්ද? x වර්ග ධන y වර්ගයේ අගය. මෙයා තමයි අහන්නේ. තේරුණාද? හරි. දේශී නෙමෙයි. බලන්නකො වර්ගායිත දන්නවනේ. වර්ගායිත කියන්නේ x ධන y ගේ පූර්ණ වර්ගය. හරි? x ධන y ගේ පූර්ණ වර්ගය. මෙයා සුළු කරන්න ඔයාලා දන්න වර්ගායිතය ප්‍රසාරණය කරන්න එන්නේ x ගේ වර්ගයේ ධන මේ දෙන්නයි ගුණිතය xy. එයා ආපහු දෙකෙන් ගුණ කරනවා 2xy. හරි? ඊට පස්සේ ධන y ගේ වර්ගය. ඕකන එන්නේ හරි නේද? මේ දෙකම ධන හින්දා මෙතන මැද පදයේ ධන එන්න ඕනේ. හරි? ඒවා මම කියලා දුන්න කොහොමද එන්නේ ලකුණු වරුවා මේවා. මතකයිනේ? දැන් හරි. ඔයාලා x ධන y කියන අගේ තියෙනවා කීයද? 5යි. මෙතන එනවලට 5 වර්ගය x වර්ගය දන්නේ. මේ 2xy xy කියන අගේ වල ළඟ තියෙනවා කීයද? xy කියන්නේ 6යි. මෙතෙන් ආදේශ කරුවා xy වෙනුවට 6 ආදේශ කරුවා. ධන y ගේ වර්ගය. හරි? මෙතන එනවා 5 වර්ගය 25යි. මෙතන x වර්ග ධන y වර්ග ගන්න අපිට එතනින් හදා ගන්න පුළුවන්. ධන y ගේ වර්ගය. මෙතන එනවා දෙවරක් 6 කීයද? 12යි. හරි? දැන් අපිට හොයන්න ඕනේ x වර්ග ධන y වර්ගනේ. එයා මේ පැත්තේ තනි කරගන්න x වර්ග ධන y වර්ග. මේ පැත්තේ ධන 12 එහා පැත්තට යද්දි ඍණ 12ක් එනවා. 25 ඍණ 12. කීයද එන්නේ? x වර්ග ධන y ගේ වර්ගයේ සමාන වෙනවා කීයද? මේ පැත්තේ ධන 12 තිබ්බේ. එයාව මේ පැත්තෙන් අයින් කරන්න බෑ. හරිද? ඒ හින්දා තමයි මෙතන ඍණ 12ක් දා ගන්න ඕනේ. මේ පැත්තේ අයින් කරා. එහෙනම් මේ පැත්තට ඍණ 12ක් එනවා. ඒක තමයි මම දාගත්තේ. මේක නිකන් හිතුවොත් මෙන්න මේ ධන 12 එහා පැත්තට යද්දි එහා පැත්තට යන්න ඕනේ. මේ පැත්තේ අයින් වෙන්න බෑ. එහා පැත්තට යද්දි ධන තිබ්බොත් ඍණ වෙනවා. ගුණ කිරීමක් තිබ්බොත් බෙදීමක් එනවා. බෙදීමක් තිබ්බොත් ගුණ කිරීමක් වෙනවා. එහා පැත්තට යද්දි හරි මාරු වෙනවා. මෙතන x වර්ග ධන y වර්ග කීයද? 25න් 12ක් ගියපුවාම 25 ඍණ 12 කියන්නේ 13යි. එහෙනම් x වර්ග ධන y වර්ගයේ උත්තරය කීයද? 13යි. හරි? එයා හරි. ඊට පස්සේ 11 වෙනි එක බලන්න. 11 බලන්න ළමයි තියෙනවා a ඍණ b සමානයි 3යි a ඍණ b සමානයි 3යි b තියෙන a ඍණ b සමානයි 3. ඒ වගේ එකම වෙන්නේ නැති a ඍණ b සමානයි 3යි කියලා දීලා තියෙනවා. ab කීයද දීලා තියෙන්නේ? 28යි. අහන්නේ a වර්ග ධන b වර්ගයේ යගේ. අන්න a වර්ග ධන b වර්ගයේ යගේ. තේරුණාද? මෙයාව තමයි අහන්නේ. ලේසි. හරි. ඕනෑ වර්ගායිතයක් ගත්තාම මෙන්න මේ පද දෙකේ වර්ග පද තියෙනවනේ. එයාලා ධන නෙවෙන්නේ. මේ අපිට කොහොමද ලියා ගන්න පුළුවන්? a ගේ වර්ගය මේ මෙතන ධනයි ඍණයි තියෙන්නේ නේද? එහෙනම් මේ ලකුණ ඍණ. ඍණ මේ දෙන්නයි ගුණිතේ. ab කියන්නේ ab. එයා දෙකෙන් ගුණ 2ab ධන අවසාන පදයේ වර්ගය. b ගේ වර්ගය. කොහොමද ධන කියලා මම කිව්වනේ මතකයි. පළවෙනි පදයයි අවසාන පදයයි ධන. මැද ලකුණ තමයි අර අපි තීරණය කරන්න ඕනේ. මේ දෙන්නම ධන නම් මෙතන ධන මේ දෙන්නම එකම ලකුණ නයි. කියන්නේ ධන හරි නැත්නම් ඍණ හරි නම් මෙතන ධන වෙනවා. ඒ දෙන්නගේ ලකුණු අසමාන. එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ නම් මෙතන ලකුණ ඍණ. හරි. දැන් ඔයාලා දන්න a ඍණ b කියන්නේ කීයද? 3යි. 3 වර්ගය. a වර්ගය කියන්නේ දන්නේ නැහැ. b වර්ගයත් මම මෙතෙන්ට ගේන්නම්. ධන b ගේ වර්ගය. ඍණ 2යි ab යගේ දින දෙන 28යි ළමයි. හරි? හරි. දැන් සුළු කරන්න 3 වර්ගය කියන්නේ 27යි. මෙතන a වර්ග ධන b ගේ වර්ගය. මෙන්න මේ දෙවරක් 28 කියන්නේ කීයද? ඍණ 56යි. හරි? අන්න හරි. 27 මේ ඍණ 56 එහා පැත්තට යද්දි මම කිව්වා ඍණ එකක් එහා පැත්තෙන් ධන වෙනවා. ධන 56. ඒ කියන්නේ මේ පැත්තේ මෙයා බිඳුව කරන ධන 56 මේ පැත්තට දාන්න ඕනේ. මේ පැත්තට ධන 56ක් දාන්න ඕනේ. එයා තමයි මේ දාන්නේ. මෙතන බිඳුව වෙන හින්දා අර මේ පැත්තෙන් අයින් වෙනවා. කැපෙනවා. ඒක දාන්නේ නැහැ. ඒ නිකන් හිතුවොත් මෙන්න මෙයා මේ පැත්තට යද්දි ඍණනේ තියෙන්නේ. එයා ධන වෙනවා. ධන 56 වෙනවා. හරි? a වර්ග ධන b ගේ වර්ගය. 27 ධන 56 කියන්නේ කීයද? 50යි 20යි 70යි 70යි 7යි 77යි 77යි 6යි 83යි 83යි. එහෙනම් a වර්ග ධන b වර්ග කියන්නේ කීයද? 83යි. හරි නේද? ඒකත් හරි. ඊට පස්සේ 12 බලන්නකෝ. 12 වෙනි ගාන. දැන් වර්ග පදවල එකතු දීලා තියෙන x වර්ග ධන y වර්ග සමානයි 25. xy සමානයි 12.
x ධන y තමයි හොයන්න තියෙන්නේ. හරි. වර්ගායිත වලින්ම තමයි යන්නේ. හරිද? බලා ගන්නකො x ධන y ගේ වර්ගායිතය සමානයි x වර්ග ධන 2xy මේ දෙන්නයි ගුණිතය ගත්තා. එයා දෙකෙන් ගුණ කෙරුවා. ධන අවසාන පදයේ වර්ගය y ගේ වර්ගය. x වර්ගය කියන්නේ කීයද? x වර්ගය නෑ. හැබැයි මෙන්න මෙයාගේ දීලා x ධන y ගේ වර්ගය දීලා තියෙනවා. මම y වර්ගය මෙතෙන්ද කියනවා. එයාගේ දීලා තියෙනවා ධන 2යි xy. මෙතන x ධන y ගේ වර්ගය. x ධන y ගේ වර්ගයේ වර්ගායිතය සමානයි x වර්ග ධන y වර්ග කීයක් දීලා තියෙන්නේ 25යි. ධන දෙවාරයක් xy ගේ 12යි. හරි. මෙතන x ධන y ගේ වර්ගායිතය සමානයි 25 ධන දෙවරක් 12 කීයද? 24යිනේ. 49යි ළම. එහෙනම් x ධන y සමාන වෙනවා මේ වර්ගයනේ තියෙන්නේ. මෙයා පූර්ණ වර්ගයක් තියෙන්නේ. මෙයා එහා පැත්තට යද්දි මෙයාගේ වර්ගමූලය 49 වර්ගමූලය. කීයද 49 වර්ගමූලය කියන්නේ 7යි. එහෙනම් x ධන y කියන්නේ කීයද? x ධන y සමානයි කීයද? 7යි. ඒක හරිනේ. තමයි මේ x වර්ගය සමානයි 9 කියලා තිබ්බ. x කියන්නේ කීයද? 9 වර්ගමූලයනේ. ඒ කියන්නේ 3යි. මේ පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලයනේ. හරි. 9 වර්ගමූලය කියන්නේ 3යි. හරි. ඒක තේරෙනවනේ. හරි. ඒ වගේ තමයි මෙතන x ධන y ගේ පූර්ණ වර්ගායිතයක් තියෙන්නේ. මේ වර්ගය මේ 49 වර්ගමූලය ගන්න වෙන්නේ. ඒ කියන්නේ 3යි. හරි. ඒ කියන්නේ කීයද? මෙතන ඉන්නේ x ධන y සමානයි 7යි. මෙතන මම මේ නිකන් කියලා දුන්නේ. x ධන y කියන්නේ 7යි. 12ත් හරියි. 13. x ධන k ගේ වර්ගය x ධන k ගේ වර්ගය සමානයි x වර්ග ධන 6x ධන q. x ධන k ගේ වර්ගායිතය සමානයි x වර්ග ධන 6x ධන q. ඔයගෙන් තියෙන k හා q ගේ අගය හොයන්න. k ගේ q ගේ අගය හොයන්න කියලා තමයි කියන්නේ. හරි බලන්නකො ළමයි. මෙන්න මෙතන මෙන්න මේ දෙන්නගේ මැද පදේ එන්නේ කොහොමද? x ධන k ගේ හරි මේ දෙපැත්ත ගන්නකො මෙයානේ මෙතනක් තියෙන්නේ. අපි දැන් නිකම් මෙයාව වර්ගායිතය නිකම් ප්‍රසාරණය කරන්න දන්නවනේ සූත්‍රය. මෙයා එන්නේ පළවෙනි පදයේ වර්ගය. ඊට පස්සේ මේ පද දෙකේ ගුණිතය කියන්නේ x ගුණ කිරීම k. එයා ආපහු ගුණ කරනවා 2කින්. හරි. ධන අවසාන පදයේ වර්ගය. k ගේ වර්ගය. තේරුණාද? හරි. මෙතන එනවා x වර්ග ධන මෙතන එනවා කිය 2යි kx ධන k ගේ වර්ගය. අන්න ඕක ආවා. හරිද? මේ මෙයාමයි මෙයාමයි ළමයි. හරි. එහෙනම් මෙන්න මෙයා බලන්නකො x වර්ග ධන 2යි kx ධන k ගේ වර්ගය. k ගේ වර්ගය සමාන වෙනවා මොකේද? මෙයාමනේ. ඊට පස්සේ මෙයාමයි. මෙයා සමානයි මෙයාට, මෙයා සමානයි මෙයාට. අර ප්‍රත්‍යක්ෂ වලින් a සමානයි b ට, b සමානයි c ට වගේ. එහෙනම් a සමානයි c වෙනවා. මේකෙත් මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට සමානයි. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් x වර්ග ධන 6x ධන q. ධන q. හරි. දැන් බලන්නකෝ. මෙතන මෙන්න මේ පදවල සංගුණක සමාන වෙන්න ඕනේ. සමීකරණ දෙකක් සමානයි නම් ඒ පදවල සංගුණක සමාන වෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් මේ x ගේ සංගුණක x ගේ සංගුණක සලකා බලන්නකො 2යි k සමාන වෙනවා කීයටද? 6ට. තේරුණානේ? මේ x ගේ සංගුණකය කියන්නේ මේකේ 2යි k. මෙතන එහා පැත්තේ x ගේ සංගුණකය කියන්නේ 6යි. ඒ සංගුණක සමාන වෙනවා පදවල. හරිද? මේ මෙතන x වර්ගය මෙතන 1යි මෙතනත් 1යි. ඒ දෙන්න සමාන වෙනවා. මේ 2යි k සමානයි 6යි. k සමානයි කීයද? මේ දෙක හැමද 6 බෙදීම දෙකක් එන්නේ කීයද? k සමානයි 3. හරි. එහෙනම් තව පුළුවන් මේ නියත පද. නියත පද සලකා. මේ පැත්තේ k ගේ වර්ගය x ගේ වර්ගය ප්‍රකාශනය යන්නේ මේ k කියන්නේ නියතය. k ගේ වර්ගය සමාන වෙනවා කීයටද? q ට. හරි. දැන් අපි දන්නවා k ගේ වර්ගය කියන්නේ කීයද? k කියන්නේ 3යි.
3 වර්ගය සමානයි q. එහෙනම් q කියන්නේ කීයද ළමයි? 3 වර්ගය 9යි. q කියන්නේ 9යි. ඔච්චරයි හරි. ඒක ගන්න තියෙන්නේ අර එහෙම තමයි. මෙයයි සමාන කරන්න ඕනේ. අපි මෙයාව ලියා ගන්න ඕනේ වර්ගායිතය ප්‍රසාරණය කරලා. ඊට පස්සේ මේ දෙන්නව සමාන කරන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රකාශන දෙක සමානයි කියනවනේ. එහෙනම් සමීකරණ දෙපැත්තේ මෙන්න මේ එක එක පදවල සංගුණක සමාන වෙනවා. x වර්ගයේ සංගුණය සමාන වෙනවා. k x ගේ සංගුණය සමාන වෙනවා. ඊට පස්සේ නියත පදයෙන් එන්නේ නියත පදවල නියත පද දෙක සමාන වෙනවා දෙපැත්තේ. තේරුණාද? හරි. ඒක එහෙම තමයි ගන්න. හරි. ඊට පස්සේ තියෙනවා බලන්නකෝ. ඊට පස්සේ තියෙනවා 14. 14 තියෙනවා ළමයි t ධන 1 බෙදීම t සමානයි 2. හරි. t ධන 1 බෙදීම t සමානයි 2 වන විට t වර්ග ධන 1 බෙදීම t ගේ වර්ගයේ අගය හොයන්න කියලා තියෙනවා. හරි. මේසී නේද? කොහොමද හොයන්නේ ඒක? මෙන්න මෙච්චරයි. හිතන්න ඕනේ හරියද? මේ t ධන 1 බෙදීම t ගේ වර්ගායිතය ගන්න. හරි මෙයාව සුළු කරන්න. දැන් උතනට මට පේනවා වර්ගායිතයේ මැද පදේ ගන්න මේ දෙන්නයි ගුණ දෙන්නේ. ඒ කියන්නේ t ගුණ කිරීම 1යි t. මෙන්න මේ t මේ t කැපෙනවා. තේරුණාද? උතනට මැද පදයක් ඉතුරු වෙන්නේ නැහැ. 1යි වගේ තමයි 1 එන්නේ මැදට. හරි බලන්න මේ දෙන්න ප්‍රසාරණය කරන්නකො. පළවෙනි පදයේ වර්ගය දෙන්නම දාන්න මෙතන දාන්න. මේ පද දෙකේ ගුණිතය t ගුණ කිරීම 1යට t. t ගුණ කිරීම 1යට t. එයා බහුව දෙකෙන් ගුණ වෙන්න ඕනේ. හරි. හරි. ඊට පස්සේ අවසාන පදය කියන්නේ 1 බෙදීම t ගේ වර්ගය. හරි. අවසාන පදයේ වර්ගය. මෙතන t ගේ වර්ගය දාන මේ t ට මේ t කැපෙනවා. හරි. කීයද එන්නේ? හරස් ගුණයෙන් කැපෙනවා. 1 විතර 1 ගුණ කිරීම 2 කීයද? මේ 1යි 1 ගුණ කිරීම 1 1යි. ඒක දෙකෙන් ගුණහන් 2යි. දාන 1යට t ගේ වර්ගය කියන්නේ 1 බෙදීම t ගේ වර්ගය. මේ දෙක මේ දෙන්නටමයි තියෙනවා වරහන් සුළු කරද්දී. උඩ එකටයි යට එකටයි. මෙතන එකේ වර්ගය එන්නේ. ඒක දැම්මේ නැහැ. t ගේ වර්ගය. හරි. මේ කියන්නේ t ධන 1 බෙදීම t ගේ වර්ගය. තේරුණාද? හරි. එයාලා අහන්නේ මොකද්ද දැන්? මෙන්න මෙයාගේ අගයනේ. හරි. ඔයාලා දන්නවද? 1 ධන 1යට t ගේ අගය දීලා දිනවා කීයද? 2යි. අන්න මම මෙයාව මෙතෙන් ආදේශ කරනවා. දෙකේ වර්ගයක් එනවා. මේ පොඩ්ඩක් මේ පද මේවා කරනවා. මෙතන t වර්ගය ධන 1යට t ගේ වර්ගයක් එනවා. හරි 1යට t ගේ වර්ගය ධන 2. හරි. මේ ඔතකට මේ දැන් අපිට මේ හොයන්න ඕන කියන මෙතන තියෙනව නේද ඉතුරු වෙලා. හරි. මේ දෙකේ දෙවෙනි පදේ කියන්නේ 4යි. මේ දෙන්න ධන 2 තියෙන්නේ එහා පැත්තට ඍණ 2 වෙනවා. සමානයි මෙයා. t වර්ගයේ ධන 1යට t ගේ වර්ගය. හරි. කීයද 4 ඍණ 2 කියන්නේ කීයද? 4 ඍණ 2 කියන්නේ 2යි. එහෙනම් t වර්ගයේ ධන 1යට t ගේ වර්ගයේ උත්තරේ කීයද ළමයි? 2යි. උත්තරේ 2යි. මෙයාගේ උත්තරේ කීයද? 2යි. තේරුණාද? අන්න ඒක හොඳ ගානක්. ඒක හදන්න තියෙන්නේ එහෙම. අතන තමයි පොයින්ට් එක. මේ දැන් අර මැද පදයක් දීලා නැහැ නේ. කියන්නේ පද දෙකේ ගුණිතයක් දීලා නැත්තේ මෙන්න මේ දෙන්න ගුණ වෙද්දි උඩ t යට t කැපෙන හින්දා. හරිද? ඔතන එක ඉලක්කමක් ඉතුරු වෙන්නේ. දැන් අර කලින් ඒ වගේ x ධන y කියන්නේ කීයද කියලා දීලා xy කීයද කියලා දීලා තිබ්බනේ. මේකේ xy එකක් දෙන්න ඕනේ නැහැ. මොකද මේ t ට t කැපෙනවා ගුණ වෙද්දි. හරි. මේ හරි ළමයි එච්චරයි. එහෙනම් දීපද ප්‍රකාශනයේ පාඩමේ මේ ටියුට් එක අමාරු කරන්න ඉවරයි. හරි.